ආයිබෝන් හැමෝටම අද මං සමෝසා හදන්නයි යන්නේ. දැන්ටවත් මං පිටිමෝල් ටික හදාගෙන අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගෙන ඉන්නේ. හරි. දැන් අපි සමෝසා මිශ්‍රණය හදාගන්න ලෑස්ති වෙමු. මං අද ගත්තේ සැමන් එකක්. ඔයගලන්ට මස්, මාළු, සම්බපු බිත්තර එහෙම ගන්න පුළුවන්. ඕන මං දැන් ලීක්ස්, තක්කාලි, අමු මිරිස්, බීලූණු කපාගෙන ලෑස්ති කරගෙන ඉන්නේ. මේ සුදු ලූණු ඉඟුරු තලාගෙන කිරියල් ටික නම් පොඩි කරගත්තා. දැන් මට තියෙන්නේ බතලයි අර්තාපල් ටිකයි පොලොස් ටිකයි පොඩි කරගන්න. දැන් අපි සමෝසා මිශ්‍රණය හදමු. දැන් මම මේ දාන්නේ තලාගත්ත ඉඟුරුයි එනසල් කරාබු නැටි ටිකක්. දැන් සුදුලුණු තලාගත්ත සුදුලුණු ටිකත් ඔන්න මං එකතු කරගත්තා. මේ ටික රන්වන් පාට වුණාම ඔන්න මං කුරුඳු පොතු කීපයකුත් මේකටම එකතු කරගත්තා. ඔන්න දැන් රන්වන් පාට වෙලා තියෙන්නේ. අපි දැන් බීලූණු ටිකයි අවුමිරිස් ටිකයි එකතු කරගමු. දැන් අවුමිරිස් බීලූණු චුට්ටක් දුඹුරු පාට වෙනකන් තියලා අපි ඊළඟට හීනයට කපාගත්ත ලීක්ස් ටික එකතු කරගමු. දැන් ඔන්න ලීක්ස් ටික මැලවීගෙන එනකොට අපි රස අණුව මම නම් ටිකක් සැරට හදනවා. රස අණුව මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ, ලුණු කුඩු රස අණුව අපි එකතු කරගමු. එකතු කරගෙන මේ තෙලෙන් චුට්ටක් බැදෙන්න තමයි මේ දේවල් මම මේ වෙලාවේ එකතු කරලා ඒ ටික බැදගමු. දැන් මිරිස් කුඩු එහෙම හොඳට තැම්බිලා තියෙන්නේ තෙලෙන්. දැන් අපි එකතු කරගමු සැමන් ටික. ඊට පස්සේ පිළිවෙලින් පොලොස් අල වර්ග අවසානෙට තක්කාලි ටිකත් කපාගත්ත එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගමු. අද මම සමෝසා හදන්නේ ටිකක් වැඩිපුර හදනවා. මට මේ අසනීප මගේ මල්ලිලාගේ ළමයි දෙන්න අසනීප වෙලා තියෙනවා. ඒ දෙන්නට යවන්නයි අවට මේ මගේ දරුවන්ගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ගෙවල් වලට යවන්නත් එක්ක තමයි අද මම සමෝසා හදන්නේ. මම ටිකක් මිශ්‍රණය වැඩිපුර හදාගත්තා. මගේ බලාපොරොත්තුව අද සමෝසා 40ක්වත් හදාගන්න තමයි. ඔන්න මම දැන් සමෝසා මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි සමෝසා ටික හදාගමු. මං ආසම නැති කාර්යය තමයි ඒක. ඒ වුණාට අපි හදන්න එපා. දැන් අපි ඉටි කවරයක් අරගෙන පොල් තෙල් ටිකක් ගහලා පිටි මෝලි තුනී කරලා සමෝසා ටික හදාගමු. සමෝසා හදනකොට මං අකමැතිම දේ තමයි මේ පිටි තුනී කරන එක. ඒත් මං මේ දරුවෝ ආස නිසා මමත් ආසාවෙන් සමෝසා හදන්නයි යන්නේ. මෙන්න මේ විදිහට පිටි මෝලිය තුනී කළා. දැන් සමෝසා ගොඩාක් ගන්න හොඳ නෑ සමෝසා මිශ්‍රණේ. අවශ්‍ය තරමට මෙන්න මෙහෙම තියාගෙන ත්‍රිකෝණාකාරව නමාගමු. මම නම් හිතුණු ගමන් මේ හැඩේ නම් වෙනස් කරනවා. ඒත් අද මම ත්‍රිකෝණාකාරව හදනවා. ඒත් කීප දෙනෙකුටම මම දෙන්න හිතන් ඉන්න නිසා අද සමෝසා හැඩයටම ත්‍රිකෝණාකාරව හදන්නයි ලෑස්තිය. තව දෙයක් තියෙනවා. අපේ ලොකු පුතා පිටි කෑම කෑවට පොලොස් වගේ දේවල් වලට අකමැතියි. ඉතින් මම දන්න විදිහට පොලොස් වගේ දේවල් හරිම ගුණයිනේ. මම කරන්නේ මෙයා ආස කෑමක් හදද්දි ඒකට කොහොම හරි මේ සමෝසා මිශ්‍රණයට වගේ අර එයා අකමැති කෑම රස දෙයක් විදිහට හදලා දෙන්න තමයි මම එයාව පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඒකමයි මම වැඩිපුරක්ම අද මේ සමෝසා වලට සමෝසා මිශ්‍රණයට පොලොස් එකතු කරගත්තේ. අන්න ඒක තමයි හේතුව. නැත්තම් පොලොස් ඉව්වාම එහෙම කවදාවත් ලොකු පුතාට කවා ගන්න වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කෑමක් හැදුවාම එයා මොනවත් හිතන්නේ නැතුව හරිම ආසාවෙන් කනවා. ඕන්න මම සමෝසා ටික හදාගෙන ඉවරයි. චුට්ටක් හැඩෙත් වෙනස් වුණා. ඒත් මේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාරව වැඩිපුරක් හදාගත්තා. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා සමෝසා ටික අපි බදගමු.
තව දෙයක් මම මේ සමෝසා බදින ගමන්ම කියන්නම්. මම පුළුවන් තරම් මගේ දරුවා දෙන්නට ගෙදරම කෑම ටික හදලා දෙනවා. හැබැයි හොඳ නෑ කියන රස වර්ග රසකාරක වර්ණකාරක යොදපු ආහාරත් දුන්නේ නෑ කියන්න බැරි වෙන්න හැම දෙයක්ම දෙන ගමන් මං ගෙදරදී මේ විදිහට හැමදාම මොනවා හරි ඒගොල්ලෝ කැමති කෑම ගෙදරම දීම හදලා දෙන්න තමයි මම කැමති. ගෙදරදිම හදලා දෙනවා ඉතින්. මගේ සතුට කියන්නේ යාළගේ සතුටනේ. ඔන්න සමෝසා ටික රන්වන් පාට වෙනකම් බැරිලා තියෙන්නේ. ඔන්න සමෝසා ටික නම් හදලා ඉවරයි. කන්නයි තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබට සුබ දවසක්. ජය වේවා.